හොඳයි හැමෝටම ආයුබෝවන්. අද අපි rural business channel එකෙන් කතා කරනවා තවත් business idea එකක් ගැන. අපේ ග්‍රාමීයව ඕන කෙනෙකුට කරන්න පුළුවන් තවත් පුංචි business එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේකේ මුල ඉඳලම අපි කතා කරනවා කොහොමද මේ නිෂ්පාදනය සකස් කරගන්නේ කියලා. ඇතරම අපි හැමෝම දන්න දෙල් විජලනය කරලා වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා තමයි අපි අද කතා කරන්නේ. ඇත්තම ගත්තොත් අපේ ගම්වල අම්මලා මේ වැඩේ ගොඩක් කාලෙක ඉඳලා කරගෙන යනවා. මේක අමුතු වෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපි තවදුරටත් තාක්ෂණය යොදාගෙන විජලන මැෂින් එකක් යොදාගෙන විජලනය කරන්නේ කොහොමද කියලා විස්තරාත්මකව කතා කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. හොඳයි මෙතෙන්දී බ්‍රෙඩ් ෆෘට් නැත්තම් දෙල් කියන එළවලුව නැත්තම් ඒ භෝග ගැන තමයි අපි අද කතා කරන්නේ. දෙල් ගත්තම අපිට පෘතුගීසි ලන්දේසි කාලෙදී ලංකාවට ලැබිච්ච එළවලුවක් විදිහට තමයි අපි මේක විශ්වාස කරන්නේ. දෙල් අපිට විජලනය කරලා අමු දෙල් අටු දෙල් කියලා අපිට අලෙවි කරන්න පුළුවන්. අද අපි කතා කරන්නේ අටු දෙල් නවීන තාක්ෂණය දාගෙන කොහොමද වේලන්නේ කියන කාරණේ. ඊට අමතරව දෙල් චිප්ස් හදලා ගැඹුරු තෙලේ බැදලා ලුණු මිරිස් මිශ්‍ර කරලා පැකට් කරලා එහෙම විකුණන වෙළඳපොළකුත් අපි දැකලා තියෙනවා නිෂ්පාදනයක් විදියට. ඊට අමතරව දෙල් වේලලා චිප්ස් විදියට හරි අටු දෙල් විදියට හරි විදේශ වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද අපේ ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් රටවල ජීවත් වෙනවා. ඔවුන්ගේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව ආසියානු රටවල් ඉන්දියාව වැනි රටවල් මේ දෙල් නිෂ්පාදන භාවිතා කරනවා. ඊට අමතරව දෙල් පිටි වලින් විවිධ නිෂ්පාදන කරලා ආහාරයට ගන්නවා. මේවා වෙනත් පිටි වර්ග වලට ආදේශකයක් විදිහට දේශීයව නිෂ්පාදනය කරලා සෞඛ්‍ය ආරක්ෂිතව විවිධ කෑම වර්ග වලට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දී මේ මොන විදිහට නිෂ්පාදනය කරත් අපිට දේශීය මෙන්න විදේශීය වෙළඳපොළේත් ලොකු ඉල්ලුමක් මෑත කාලේ ඇති වෙලා තියෙනවා. අපි බලමු එහෙනම් අටු දෙල් විජලනය කරන්නේ කොහොමද කියලා. අපිට හොඳින් පැහිච්ච දෙල් ගෙඩි කීපයක් අරගෙන හට්ටියකට වතුර ටිකක් දමලා භාගයක් විතර මේක තම්බා ගන්න අවශ්‍ය වෙනවා. මේක මොන විදිහකින් හරි ගෑස් ලිපේ හරි දර ලිපේ හරි තම්බ ගන්න පුළුවන්. මේක පියනකිනුත් වතුර අඩක් විතර දමලා පියනකින් වහලා ටික වෙලාවක් අපි තබා ගන්නවා. ටික වෙලාවකින් පස්සේ අපි කෝට් එකකින් ඇනලා බලනවා දෙල් තැම්බිලාද කියලා. මේක හොඳටම තැම්බෙනකන් තියන්නේ නැහැ. භාගෙට තැම්බුණාට පස්සේ අපි ලිපෙන් ඉවතට ගන්නවා. ලිපෙන් ඉවතට ගත්ත දෙල් පිහියකින් අපි මේ ආකාරයෙන් නාරටිය ඉවත් කරනවා. මෙතෙන්දී අපි එළියේ පොත්ත ඉවත් කරන්නේ නැහැ. නාරටිය පමණයි ඉවත් කරන්නේ. ඉවත් කරගෙන වේලිමේ පහසුව සඳහා චූටි කැබලි වලට හෝ පෙති වලට අපිට කපා ගන්න පුළුවන්. මේක ගම්බද කාන්තාව ඊටම දක්ෂ විදියට කරනවා. මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මෙතෙන්දී දෙල් ගෙඩිය ඇතුලේ තියෙන නරක් වූ කොටස් අපිට ඉවත් කර ගන්නත් හරි පහසුයි. දෙල් ගෙඩිය ඇතුලෙන් කපා ගන්න නිසා. මෙහෙම කපාගෙන යම් භාජනයකට දාගෙන ඒක ටිකක් අවුවේ හෝ මද පවනේ තියලා වේල ගන්න ඕන. අර ජලය ටිකක් උරා ගැනීම නැත්නම් අඩුවීම සඳහා විජලන මැෂින් එකට දමන්නේ ඊට පස්සේ තමයි. මේ හැම වැඩකදීම ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව කරන්න ඕන. විශේෂයෙන් කාන්තාවන්ගේ කෙස් ගස් වෙනත් ස්ක්‍රූමීන් ඇතුල් වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට භාගයට වේලිච්ච දෙල් අවුවේ තියලා පවනේ වේලා ගන්නපු දෙල් ටික අපි ඩ්‍රයර් මැෂින් එකකට මේ ආකාරයට දමා ගන්නවා. මෙතෙන්දී අපි
යොදාගෙන තියෙන්නේ බටපොළ මැෂින් එකක්. තෙත ගතිය අඩු නිසා ඉක්මනින් මේක විජලනය වෙනවා. ටිකක් අපිට විජලනය වීම සඳහා දැන් තෙතමනේ අඩු නිසා ටිකක් ඝනට මේක දාගන්නත් පුළුවන්. මේ හැම වෙලාවකම අපි හරිම සෞඛ්‍ය ආරක්ෂිතව මේ වැඩේ කරන්නට ඕන. පිරිසිදු තැනක් සහ පිරිසිදුවෙන් මේක කරගන්න පුළුවන්. මේ බටපොළ මැෂින් එකත් මේ වැඩේට සාමාන්‍ය යොදා ගන්න පුළුවන්. මේ මහත්තයා මේ බටපොළ මැෂින් එකෙන් වේලගෙන තමයි විදේශ වෙළඳපොළට දේශීය වෙළඳපොළට ඉදිරිපත් කරන්න නිෂ්පාදන. මේ විජලන මැෂින් එකක වේලගත්තම සුදු ගතිය, සෞඛ්‍ය ආරක්ෂිත ගතිය හොඳට තියෙනවා. ඒ වගේම අර අවුවේ වේලගත්තා වගේ දූවිලි ගතියක් එන්නේ නැහැ. ඒ වගේම අවුරස කියන එක ඇත්තේ නැහැ. ඊටමත් රසවත් ආහාරයක් විදියට පාරිභෝගිකයන්ට පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දී බටපොළ මැෂින් එකකට සාමාන්‍ය දෙල් ගෙඩි 4ක් 5ක් විතර එකවරකට වේල ගන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝග්‍රෑමයක් විතර එකවරකට වේලුණාට පස්සේ කිලෝග්‍රෑමයක් විතර ලබා ගන්න පුළුවන්. පැයක් දෙකක් විතර 55ට වගේ උෂ්ණත්වයට විජලනය කරගන්න ඕන. එතෙන්දී අපි විටින් විට බලන්න ඕන තැටි මාරු කරන්න අවශ්‍ය වෙනවද? ඒ වගේම මේවා අර තද ගතියක් එනවා වේලුණාට පස්සේ, විජලනය වුණාට පස්සේ ඒකත් අපි බලන්න ඕන. ජලය 5% දක්වා, තෙතමනය 5% දක්වා අඩු වෙනකන් අපි මේක විජලනය කරගන්න ඕන. විටින් විට අපි පරීක්ෂා කරලා බලන්නත් ඕන. උෂ්ණත්වය 55ත් 60ත් අතර සෙල්සියස් අංශක තියාගෙන පැය 2ක් 3ක් විතර යනකොට බොහෝ විට විජලනය වෙනවා. එතෙන්දි තද ගතියක් එනවා. මේක ටිකක් තද ශක්තිමත් වෙනවා. මෙහෙම වේලලා තියාගත්ත දෙල් නැත්නම් අතු දෙල් අපිට සෞඛ්‍ය ආරක්ෂිතව පුළුවන් පැකට් කරන්න. මේ සඳහා ටිකක් තද පොලිතින් එකක් ගන්න වෙනවා. නැත්නම් මේ වගේ තද ගතියට හිල් වෙන්න පුළුවන්. මේ හැම වෙලාවකම අපි සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕන. කෙස් ගස් දූවිලි සතුන් නොයන්න. ඒ වගේම තෙතමනේ ආරක්ෂා වෙන විදිහට අසුරලා තියන්න ඕන. පොලිතින් බෑග් වල නැත්නම් සීල් වෙච්ච තැන් වල. මාකට් එකේ සාමාන්‍යයෙන් වෙළඳපොලේ ග්‍රෑම් 100ක් රුපියල් 100ක් 150ක් අතර මිලකට අලෙවි වෙනවා. ඒ වගේම